ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරද්දි මෙතන මේක ඉහළ නංවන්න ලොකුම දායකත්වයක් දෙන්න පුළුවන් අපේ වැඩිහිටියන්ට. ඒ නිසා මේක නම් මට කියන්න වෙන්නේ අපේ වැඩිහිටියෝ වෙනුවෙන්. පළවෙනිම දේ අපි දරුවෙක්ගේ අධ්‍යාපනය ඉහළ නංවන්න පටන් ගන්න ඕනේ ගෙදර ඇතුලේ. මොකද දරුවෙක් වැඩිම කාලයක් ඉන්නේ රැඳෙන්නේ තමන්ගේ ගෙදරත් එක්ක. පාසල තුල රැඳෙන කාලය අඩුයි. එතකොට දරුවෙක් ගෙදර ඇතුලේ හරිම ආදරෙන් අම්මලාගේ රැකවරණය ඇතුලේ හැදෙනවා නම් ගෙදර ඇතුලේ දරුවට පුදුම තරම් සවන් දීමක් තියෙනවා නම් දරුවව පිළිගන්නවා නම් ගෙදර ඇතුලේ දරුවගේ පුංචි කුසලතාවයක් වුණත් ගෙදර ඇතුලේදී අපි අගය කරනවා නම් ඇත්තටම ගෙදර තුලින්ම දරුවට ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. මට පුළුවන්, මට ඉගෙන ගන්න පුළුවන්, මං කොහෙට හරි දක්ෂ ඇති කියලා. ඒ වගේම මම ගුරුවරියෙක්නේ. එතකොට මම ගොඩක් දරුවොත් එක්ක වැඩ කරන කෙනෙක්. එතකොට මම දකිනවා සමහර අවස්ථාවල විෂයන් වලට අකමැති වෙන්න දරුවෝ හේතුව වෙලා තියෙන්නේ විෂය හරි ලස්සනට උගන්වන්න දන්නේ නැති නිසා. විශේෂයෙන්ම ගොඩක් දරුවෝ විෂයන් අතහැරලා දාන්නේ අපි විෂය ලස්සනට උගන්වන්න දන්නේ නැති නිසා. අපි ලස්සනට වීඩියෝස්, එතකොට අද තාක්ෂණයේ දියුණු වීමත් එක්ක ලස්සන රූප සටහන්, විවිධ ක්‍රීඩාවන්, විවිධ කණ්ඩායම් ක්‍රියාකාරකම්, ඇත්තටම අපි මේ වගේ ආකර්ෂණීය ක්‍රම පාවිච්චි කරනවා නම් අපේ ඉගැන්වීම් කටයුතු විශේෂයෙන්ම විශේෂ අධීක්ෂණයක් යටතේ වෙන කාර්යයකදී නැතුව හැමදාමත් දරුවට උගන්වන මොහොතේ අපි ආකර්ෂණීයව උගන්වනවා නම් ඒ ඇතුලේ අපේ පෙනුම පවත්වගෙන යන එකද, අපි කතා කරන විදිහද, දරුවට අපි ආදරය දක්වන විදිහද, ගුරුවරු විදිහද ඇත්තටම දරුවගේ අධ්‍යාපනය වර්ධනය වෙන්න ප්‍රබලම හේතුවක්. ඒ වගේම මම අත්දැකපු තව ප්‍රබල දෙයක් තියෙනවා පුතා. විශේෂයෙන්ම අපි ගුරුවරු විදිහට අත්දැකපු දේවල් අපේ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නංවද්දී අපි තේරුම් ගන්න ඕනේ ලොකුම දේ තමයි ලෝකේ හැම ළමයෙක්ම, ලෝකේ හැම දරුවෙක්ම එක වගේ නැහැ. එතකොට මේ දරුවන්ගේ කුසලතා වෙනස්, ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් වෙනස්. එතකොට මේ කුසලතා අනුව අපි දරුවෝ එක දරුවෙක් තව දරුවෙක් එක්ක අපි සසදන්න ගියොත් සමහර අවස්ථාවලදී දක්ෂයා හිතන්න පුළුවන් මං අදක්ෂයෙක් කියලා. මතක තියාගන්න අධ්‍යාපනය කියලා කියන්නේ එක්තරා දෙයකට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක පොතපත දැනුම විතරක් නෙමෙයි. සමහර දරුවෙක් සෞන්දර්යයට දක්ෂ වෙන්න පුළුවන්, සමහර දරුවෙක් චින්තනයට දක්ෂ වෙන්න පුළුවන්. දරුවන්ගේ දක්ෂතා විවිධයි. ඒ නිසා එක දරුවෙක් පෙන්නලා අපි තව දරුවෙක්ව සංසන්දනය කරන එක නවත්තනවා නම් ඇත්තටම ගුරුවරු විදියට මේක අපි ලොකු කාර්යභාරයක්. මං හිතනවා දරුවන්ට හරියම නිදහසේ තමුන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපි දරුවන්ට තමන්ටම ඉගෙන ගන්න යම් යම් අවස්ථාවල් දෙනවා නම් දරුවෝ යම් දෙයක් අලුත් දෙයක් හොයාගෙන ආවොත් ඒක වැරදුනත් දරුවෝ ඒ ගත්ත උත්සාහය අපි අගය කරනවා නම් ඇත්තටම මේ ඉගෙනුම් කුසලතා වර්ධනය කරගන්න අමුතුවෙන් අපි ආයාසයක් දරන්න ඕනේ නැහැ. දරුවෝ හරි ආසාවෙන් ඉගෙන ගන්නවා. හැම වෙලාවෙම අපි ඉගෙනීම් කටයුතු කරන්න ඕනේ පුතේ ආසාවෙන්. මොකද ඒ ආසාව ඇති කරන්න පුළුවන් ලොකුම කොටාසයක් තමයි ගෙදර සහ දෙමෝපියෝ කියලා කියන්නේ. ගුරුතාල